හලෝ බොයිස් ඔන්න ඉතින් අදත් වෙනදා වගේම මේට් බ්ලොග්ස් එකෙන් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමදාම අපි අලුත් ඒවා තමයි ගේන්නේ. ඉතින් අද ගෙනාවේ අපි කෑම චැලෙන්ජ් එකක්. හරිද? ඉතින් මම තනියම ඔයාලට පේන ඇති ඩබලක් ඉන්නවා මුන් දෙන්නට කණ්ඩම බෑ. කණ්ඩ බෑ පොඩ්ඩක්වත්. ඉතින් මුන් දෙන්න තමා අද කණ්ඩ දාලා තියෙන්නේ. ඉතින් ගණන් ගන්න එපා මුට පොඩ්ඩක් උණා. උණ කියලා කිව්වේ. මේ ඉතින් අද කණ්ඩ තියෙන ඔයාලට පේන ඇති කිලෝ 2ක චිකන් රයිස් හරිද ඔයාලට පේන ඇති කුකුලෝ වෙන්න සයිස් එක වෙන්න කිලෝ 2කේ රයිස් දෙකක් තියෙනවා හරිද කිලෝ 2කේ රයිස් දෙකක් තියෙනවා ඔයාලට පේන ඇති මම අනිත් පැත්තට පෙන්නන්නම් ඉතින් චැලෙන්ජ් එකට කන්න තියෙන්නේ ඒ කියන්නේ තරගෙට කන්න තියෙන්නේ මුන් දෙන්න මම තනියම අපි බලමු කවුද කන්නේ කියලා. ඉතින් කාටද කන්න පුළුවන් කාටද කන්න බැරි කියලා බලමු. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. like කරලා නැත්නම් අනිවාර්යෙන් like එකක් දාන්න. වීඩියෝ එකට කට්ටියට දන්න අයට share කරලා support එකක් දෙන්න. ඉතින් මේ අපි බලමු ඉතින් කන්න පුළුවන් හොදටම කාටද කියලා. ඉතින් එහෙම හොදට කන්න පුළුවන් වුණොත් එහෙම අපි ඔය කන කට්ටියත් එක්ක challenge තියමු. හරිද? අන්න එහෙමයි අපි. හරි එහෙනම් මේ අපි එහෙනම් කන්න පටන් ගමු. අනිත් පැත්ත හරවලා ඔයාලට වීඩියෝ එක ගේන්නම්. බලන්න. එහෙනම් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. හරිද? එහෙනම් අපි කණ්ඩ යමු. බත් එකක් බෙදාගෙන ඉඳපල්ලා බලාගෙන කෙලගිලින්න එපා. බත් එකක් බෙදා ගන්න ඕනේ. ඔයිස් ඉතින් මෙන්න දැන් අපි කන්න තමයි යන්නේ. කණ්ඩ කලින් පෙන්නන්න එපා කණ එක. නැත්තම් මේ පේන්නේ නැහනේ අර පැත්තෙන් වීඩියෝ කරනකොට වෙන්න හරියද කිලෝ දෙකක් තියෙනවා හරියද කිලෝ දෙකක රයිස් දෙකක් තියෙන්නේ මේ පේනවා ඇති දඩ චිකන් කෑලි ටිකක් එක්ක මේ චිකන් කකුලුත් එක්ක මේ පැත්තේ වතුර එහෙම තියෙනවා ඉතින් ඕනෑ තරම් දාගෙන බොන්න පුළුවන් වෙන්න තියෙනවා සෝස් එක මෙතන තියෙනවා ඒ කන පිටට තියෙන්නේ ඔන්න තියෙනවා සෝස් එක ඉතින් දාගෙන කන්න පුළුවන් හරියද දාගෙන කොහොම හරි මුලින්ම කන්න තියෙන්නේ හරියද ඉතින් මේ පැත්තෙන් ඉන්නවා එකෙක් කන එකෙක් මේ පැත්තෙන් ඉන්නවා අනිත් කන එක හරිද ඉතින් මේ කොහොම වුණත් වැඩක් නැහැ මුන් දෙන්න එකක් කන්නේ දෙන්න එකක් මං තනියෙන් මේක හරි අපි බලමු එහෙනම් කවුද කන්නේ කියලා හරි බොයිස් ඉතින් ඔන්න කන්න තමයි යන්නේ ඉතින් මේ පැත්තෙන් ඉන්නවා මල්ලිලා දෙන්න මේ පැත්තෙන් ඉන්නවා හරිද ඉතින් මේ පැත්තෙන් මම ඉන්නවා ඉතින් මේ මම මෙහෙම එකක් කරලා නැහැ පළවෙනි පාට කරන්නේ හරිද ඉතින් මේ අඩුපාඩු තියෙයි ඒකට ගණන් ගන්න එපා ඉතින් සෝස් එක තියෙනවා දැන් අපි සෝස් එක දාගෙන අපි වැඩේට බහිමු හරිද සෝස් ටිකක් දාගෙන ටිකක් කීවට ටිකක් මත යා දාගන්නකො හරිද පොඩි ටක් දාගමු හරිද ඉතින් තරගෙට කන්න යන්නේ හරිද ස්ටාර්ට් කියනකන් තොපි කන්න එපා අය කනවා මම උඹලා වේ මේකෙන්ම දෙන්න හරි ඉතින් අපි කන්න යන්නේ දැන් එහෙනම් කන්න පටන් ගන්න තමයි යන්නේ අපි ඕදි දාගෙන ඔක්කොම කරගත්තා ඉතින් දැන් කන්න හදන්නේ එහෙනම් පටන් ගමුද පටන් ගමු කීපා හරි ඉතින් පටන් ගන්න යන්නේ දැන් කෑමක් තමයි තියෙන්නේ ඉතින් ඔබලා බොරු කරන්නේ නැතුව පටන් ගන්න කලින් යටින් කමෙන්ට් එකක් දාපන් මුන් දෙන්න දිනයිද මන් දිනයිද කියලා හරිද මුන් දෙන්නටත් මේ කන්න පුළුවන් මෙහෙම හිටියට යප්පු දෙන්න වගේ කන නෑ මාත් එක්ක ඉන්නේ හරි එහෙනම් මේ අපි කමු 1යි නෑ 3යි 2යි 1යි කප්
අයියේ තාම විජාට අයියේ පරාජය බාර ගන්න නැද? නෑ. ඒකට වඩා කන්න අමාරුයි. මොකද තරගෙට කලින් කාලා නැහැ. ඒකෙන් කන්න බෑ. ඒක ලේසි වෙයි කියලා. අයියේ තාම විජාට අයියේ ලපය කනවා. කන පොරවල්ල කොහොම කනවද දන්නේ? මේ කෑම කන එකෙක් මේකේ ඉන්නවනම් මට කියපන් උඹලා කොහොමද උඹ කන්නේ කියලා. ඉතින්ලාට මං හිතුවේ ලේසි කියලා. කන්න බෑ ඩේ එහෙම. ඒ මුන්දේ නකනවා වෙයි. එමීට ඉරවෙයි. තාම අයියේ විජාට මට දැන් නම් තේරෙනවා අර කෑම කකා දාන උන් කොච්චර දුකක් ඉදිනවද කියලා. බලාගෙන ගියාම කන එකක් දුකක් බා. කොහමද ඒට වැටෙද්දි පොඩි උන් දෙන්නේ එකවත් අරගෙන කන්න බැරි මේත් කියලා. අයියේ කනවා. මේක ගොඩක් ලොකුයි බං. මං කන කටවල් ගාන ගණන් කරපන් කොච්චර ගොඩක් තියනවද බලන්න. මට දැන් නම් හිතෙනවා වෙන කකා දාන උන් මේවා බොරුවට පුම්බලක් දාන්න කියලා. බලපංකෝ. කය වැඩි ඉවර වෙන්නෙත් නෑ. දීම එකක් ගේන්න බැරි වුණානේ. වතුර පිපි අමාරු.
හිතට ගනින් ඔබට බෑ කියලා. පුළුවන්. කුකුලෝ මෙහෙවර. මං කන විදිය මට මෙපා වෙනවා. සෝසෝනේ අඩෝ සියත් කරගන්නවා නේද? එද අමාරුයි. අම්මා ඒ උනාට බෑ දෙන්නට මං කාලේ. ලොකයි මේ කුකුලෙක්ද කිකිලියෙක්ද? ඔයාට දැනෙන උත්තරේ කියන්නේ මේකට. උගේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ. අම්මගෙන් අහන්න. උගෙන් අහලා බලපන් කුකුලාද කිකිලිද කියලා. දැනි මෙල්ලනේ වැඩි කියන්නේ. කුකුලාගේ අණ්ඩේ සයිස් එක බලන්න. අද ඔය වීඩියෝ එකට සිරාටම මං කියන්නේ හරිද? වීඩියෝ එක බලනකොට මම මේ කියන්නේ. මම වීඩියෝ එක කරන්නේ ඔය දුර තියලා හරිද? ඒකෙන්ද මේක එන පොඩිවට පේනවා. මම ඉස්සෙල්ලා මුලදීන් පෙන්නෝ ඔබලා දකින්න නැති ලොකුවට හරිද? මේක එන පතයි බා. ලොකයි පරාදැනි. පරාදැනි. වීඩියෝ එකේ පළවෙනි දවසේම පරාදෙන්න බෑකෝ. ගාමයි කාම. දින්න පදින්න. උඹට කන්න බෑනේ. බෑනේ. වෙන කෑම ඩෝලියෝ වගේ උඹලා මගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මට එහෙම කන්න බෑ. මං කාලා පෙන්නන්නද? හොඳයි. මේට් 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 ආවා අපි පවර් එක ගන්නන්නේ. මම ඉන්නකො. අයිය දැන් අල්ලහම් කෙමු. මග කුකුලෝ
Lokaya paraganya hoya. තාමන Parada. Parada පිළිගන්න. අමාරුයිනේ නෑ අමාරුනේ. බලා ඉඳගෙන බලන් හිටියන් ලේසි කියලා කට අරගෙන කෙල කිල කියලා මේක ලේසි නෑ Lokaya parada ya. Tapi pොඩ්ඩේ වගේ පොඩේ. මායා බලයක් තිබ්බනම් මෙහෙම අඩු කරනවා අපෝ ඊළඟ කටට දාගන්න තරම් අමාරුයි ඔය ගිනේ වගේ දැන් නම්. මොකද කිස්ලා කන්න එපා. අපිරිය කරන්න බෑ රෙකෝඩ් වෙනවද අමාරුයි බා බොඩ අම්මෝ අයියෝ දෙන්න කන්නේ. මේ ඉස්කෝලේ. අපි චුට්ටි විවේක කාලයක් ගන්නවා එහෙම නවත්තන්න බෑ හරියන්නේ මම නම් බාතුත් එපා වුණා බා ඒ තරම තමයි ඔයාව පැරදීනේ. පැරදි තෝනේ පැරදි තාවා. දිනුම දෙන්න. ඒ පැරදි වල නෑ. බාර ගනින්කෝ ලොවෙත් නෑ. අලු චිකන ඉවරයි මගේ මගේ චිකන් ඉවරයි. ඔයාගේ කරන්නේ. හරියා චිකන ඉවරයි නේ නම් මගේ චිකනත් ඉවරයි ඈ. කුකුල ඉවරයි සම්පූර්ණයෙන් සීඩිත් ඉවරයි සම්පූර්ණයෙන්. මම අහලා බැලුවා කිකිලුවේ දාලා තියෙන්නේ. අව හ්ම්. මන් දිනුම් බං ඉතින් දිනුම දීපන්කෝ බෑ. ওই ටිකක් කවුවන්න. අම්මා දැන් පටන් ගන්න. අය මාසයක්වත් යනකම් රයිස් නම් ඕනේ වෙන්නේ බත්තර කවන්න එපා. ඔයාලා බත්තර කවන්නද ආ. ආගියන්න කීපා කෑවනේ හරි එන අපි කමු කාලා අන්තිම ටික දෙන්න බම් බැරි හින්දා ඔයා දිනුව ගත්තා. සසර වාසන තුරු නිවන් අනේ අම්මෝ මට බෑ අප්පා අන්න. අය ඔබ පරාජය බාර ගන්නවද ඔයා දිනු.
මොකෝ කිය වෙලාවට උඹලා කී මං කියන්න හැදුවා විතරයි නෑ ඇත්තටම කිව්වොත් මම ගොඩක් කාලා තියෙන්නේ උන්ගේ තව තියෙනවා මම දෙන්න මම ඔයාලට පෙන්නන්න ඔයාලා පේනදී පොඩ්ඩක් ඉඳලා වෙන්න බලන්න හරිද මගේ ඉවරයි මගේ තව චුට්ටයි තියෙන්නේ හරිද බෑ අනේ ටිකවත් කන්න බෑ ඒ තරමට අමාරුයි හරිද ඔයාලට ඕක පේන්නේ නැති වෙන්න මුංගි නැව් ගොඩ ගහලා වගේ තියෙනවා ඒ කියන්නේ ජයග්‍රාහකයා මම ඉතින් කැම එක අනිත් පැත්ත හරවන්න හලෝ ඉතින් යාළුවෝ මේ කෑවා මචං මේ වීඩියෝ එක කරන්නේ කාලා පහුවදා තමා වීඩියෝ එක කරන්න ඇත්තටම කිව්වොත් බොරුවට නෙවෙයි සත්තකින්ම කියන්නේ හරිද සත්තයි කෙලින්ම මම්පල්ලා මචං හරිද ඊයේ කාලා මචං අන්තිම කට අර පොඩි උන් දෙන්න කිව්ව නේද මේ උන් දෙන්න කන්න බෑ ඇති කියලා මං ඒ අන්තිම කට කෑව ගමන් මට වමන යන්න වගේ ආවා ඊට පස්සේ මේ ඇත්තටම කිව්වොත් ඔහම තරකට කාලා නැහැ මේ පට්ට අමාරු වුණා මේ එළියට වෙලා හිටියා මචං කොහොම හරි මේ පිලට වෙලා ඉඳගෙන හිටියා වමන යන්න වගේ ආවා විනාඩි 10ක් 20කට වඩා හිටියා මචං බොරුවක් කියනවා නම් හෙනයක් ගහලා මැරෙන්න ඕනේ සත්තයි ආයි කියන්නේ ඇත්තටම හරිද පට්ටම අමාරු වුණා ඊට පස්සේ එහෙම්මම ඇවිල්ලා පැයක් විතර මෙව්ව කරලා නිදා යකෝ මන් නිදාගන්නේ සාමාන්‍යයෙන් 1ට 2ට වගේ මම එදා 7යි ගානකටද කොහෙද නිදාගත්තා පහුවදා 4යි ගානක් නැගිටිනකොට උදේ හරිද මම නැගිටින්නේ 9ට විතර ඉතින් ඒ වුණාට නැගිට්ටුණා 3යි ගානකට කොහොම හරි නැගිට්ටුණා අඩෝ කෑවා තමයි කැවුණා හොදට අඩෝ සිරාවට ඔහොම කාලා නැහැ හරිද ඒකයි සීන් එක උනේ මචං කාලා වැඩි වෙලා කෙලින්ම මේ රිදෙන්න ගත්තා කෙලින්ම ඒ කියන්නේ මෙතනින් බං නැමෙන්න බැරුව හිටියේ ඒ කියන්නේ කෙලින් මෙහෙම ඉන්නවා නැමෙන්න බෑ අතනින් ඇකිලෙනකොට ඒ කියන්නේ සාමාන්‍ය බඩක් සමන් Tamanට අකුල ගන්න පුළුවන් එහෙම බෑ කෙලින්ම මෙහෙම මචං ගල් වෙලා ඔබා ගන්නවත් බෑ හරිද ඉතින් මේ ආයි පුට් චැලෙන්ජ් ඕනේ නෑ මචං ඇත්තටම ඕනේ නෑ මට නම් බට්ට අමාරු වුණා මචං ඒක සෙට් නෑ හරිද අපි වෙනදා වගේ බ්ලොග් ටිකක් දාගෙන ඉමු ඉතින් මේ අපි අලුත් බ්ලොග් එකකින් සෙට් වෙනකන් මචං එහෙනම් අදට කට්ටියටම BS bye bye අපි අලුත් බ්ලොග් එකකින් සෙට් වෙමු හොද එකක් දාමු සුපිරි බ්ලොග් එකක් තව එකක් තියෙන එඩිට් කරලා ඒකත් දාන්න ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් like කරලා නැත්නම් like එකක් දාන්න subscribe කරලා නැත්නම් අපි channel එක අනිවාර්යෙන් subscribe කරලා කට්ටිය ගෑම්මට සෙට්ලා ඉන්න එහෙනම් කට්ටියටම ආදරෙයි එහෙනම් කට්ටියටම බුදු සරණයි bye අපි ඊළඟ බ්ලොග් එකෙන් සෙට් වෙනකන් කට්ටියටම bye bye එහෙනම් කට්ටිය bye කියලා කමෙන්ට් එකක් දාලා heart එකක් දාලා subscribe කරලා දාන්න එහෙනම් කට්ටිය අපි ගියා bye bye